තව ඉඩයක් තියෙනවා. ඔයගොල්ලන්ගේ 2028 A level කරන නංගිල මල්ල ඉන්නවනම් ඉන්නවද? ඔයාගේම නංගි මල්ලි වෙන්න ඕනේ නැහැ. අල්ලපු ගෙදර නංගි. අල්ලපු ගෙදර මල්ලි ඉන්නවනම් හරිද? එහෙම නැත්නම් වෙන කාගේ හරි කමක් නැහැ. දන්න නංගි කෙනෙක් මල්ලි කෙනෙක් ඉන්නවනම් 2028 බැච් එක පටන් ගන්නවා මේ බදාදා. ඒ කියන්නේ මාර්තු 4 බදාදා සිංහල මීඩියම් ඉංග්‍රීසි මීඩියම් ගෲප්ස් දෙකක් තියෙනවා. සිංහල මීඩියම් ගෲප් එක මේ බදාදා ඒ කියන්නේ මාර්තු 4 හවස 3ට පටන් ගන්න. 3 ඉඳන් 5 වෙනකම් බස් වෙලාවල වැඩි වෙයි. ඉංග්‍රීසි මීඩියම් එක බදාදා 5 ඉඳන් 7 වෙනකම්. ඒක 5මාර 7මාර තමයි ඉස්සරහට යන්නේ මේ වෙලාවම තමයි. ඒක 2028 කවුරු හරි ඔයගොල්ලෝගෙන් නගින මල්ලා ඉන්නවනම් ඔයගොල්ලෝ දන්නවා පන්ති මොන වගේද කියලා කියන්න ඕනේ නැහැ. මම අනම්මනම් ළමයි තියාගන්න ගොම්පාට් දාන්නේ නැහැ. මගේ පන්ති එක කෙනෙක් අහගෙන හිටියොත් මම ඇත්තටම මේ හොයලා බැලුවා පහුගිය දවස්වල වෙන මම සාමාන්‍යයෙන් හොයන්නේ නැහැ. මට එක්තරා සර් කෙනෙක් මේ අපේ සැසිප් එකේම ක්ලාස් කරන පරණ සර් කෙනෙක් මාත් එක්ක දවසක් කතා කරද්දි මට කිව්වා මල්ලි ඔයා අනිත් අය කරන දේවල් පොඩ්ඩක් බලන්න කියලා. මම අනුන්ගේ බගුල් හොයන්නේ නැති කෙනෙක්. සාමාන්‍යයෙන් මගේ ප්‍රතිපත්තිය තමයි ඕව විතරක් නෙමෙයි. අනිත් අයගේ ලයිෆ් ගැන අනිත් අයගේ ජීවිත මොනවද වෙන්නේ අරයා මොකද්ද කරන්නේ අල්ලපු ගෙදර මොකක්ද මම හොයන්නේ නැහැ. මට අදාළ නැහැ. මම එහෙම කෙනෙක්. හරිද? ඉතින් අපේ කම්පියුටර්ස්ලා අපි කියන හොයනවා. අපි පන්තිල ළමයි වෙනවා. පන්තිල වාඩි කරලා තියෙනවා. ළමයි අදිනවා. WhatsApp groups වලින් ළමයි පන්නනවා එළියට. ඔය වගේ දේවල් තියෙනවා. මම මේ මොනවත් කරන කෙනෙක් නෙමෙයි. එතකොට මගේ ක්ලාස් එකේ මම පස්සේ දැනගත්තේ මේ දේවල්. ඔයාලා දන්නවා මේ පන්තියේ මම පැය දෙකක පන්තියෙන් පැය එකමාරක් කොහොමත් උගන්වනවා. මම අනවශ්‍ය දේවල් කියන්නේ වෙන දේවල් කතා කරන්නේ නැහැ මම. අනුන්ගේ දේවල් දේශපාලනේ වෙන මොනවත් මම කතා කරන්නේ නැහැ පන්තියේ. ඉතින් සමහර ළමයි වුණාට ඒක බලාපොරොත්තු වෙනවා. වැඩේ දින්නේ ඒකයි. ගොඩක් ළමයි මගේ පන්තියේ වැඩ කරන ළමයි. දඟලන ළමයි වැඩ කරන්න ඕන නැති ළමයි සර්ලාගේ කොම්පාට් බලන්න ඉන්න ළමයි නෙමෙයි. ඉගෙන ගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් පාඩම තමන්ගේ සබ්ජෙක්ට් එක අවශ්‍ය ළමයි ඉන්නවා නම් පන්තියට එවන්න. මැත්ස් කරන අය ගත්තොත් ගොඩක් කට්ටිය අහන දෙයක් ඔයගොල්ලෝ දන්නවනේ මැත්ස් වල ෆිසික්ස් මැත්ස් වඩා මේක ලේසි. හැබැයි කොමර්ස් ළමයින්ට ICT අමාරුයි. සාමාන්‍යයෙන් ICT තියෙන්නේ ෆිසික්ස් ඉකෝන් අතරමැද වගේ. තේරෙනවද? ඉකෝන් accounting වලට ICT අමාරුයි. ෆිසික්ස් වලට වඩා ලේසි. ඕක තමයි තත්ත්වය. ඒ ආර්ට්ස් කරන ළමයින්ට අමාරු මේක ICT. දෙයියනේ මේ ඒ හින්දා ඔය ළමයි ටික පරිස්සම් කරගන්න ඕනේ හින්දා සීනි බෝල දේවල් කරගෙන ඉන්න අවුරුදු දෙකක් තිස්සේ. හරිද? රෑන්ක්ස් දාන ළමයි ගොඩක් වෙලාවට පන්ති දෙකකට හෝ තුනකට යනවා. ඒත් ඒගොල්ලෝ ඉගෙන ගන්න සබ්ජෙක්ට් එක වෙන පන්තියකින්. මම මේ පාර පළවෙනි වතාවට මම රෑන්ක්ස් මාකට් කරන්න තීරණය කරා. ජීවිතේ අමාරුවෙන් ගත තීරණයක්. ඒ මාකට් කරන්න කියලා ඒත් අනිත් අය කරන වැඩේ නෙමෙයි කරන්නේ නැහැ මම. ඒ අර එක පට්ට ගහන්නේ නැහැ. ඒත් පන්ති වල ළමයින්ට මගේ ඔයාලා දන්නේ නැතුව ඇති අයිලන්ඩ් ෆස්ට් මගේ පන්ති දෙපාරක් ඇවිත් තියෙනවා. හරිද? දෙපාරක් අයිලන්ඩ් ෆස්ට් ICT මගේ පන්තියේ ඉඳලා තියෙනවා. අයිලන්ඩ් සෙකන්ඩ් තර්ඩ් ඒවා ගොඩක් පාරක් මට මතක විදියට මම හරියටම ගණන් තියා අතන දෙවෙනි එක්කෙනා හිටියේ. අයිලන්ඩ් සෙකන්ඩ් එක්කෙනෙක් හිටියා. තර්ඩ් ඒවා තුන් දෙකක් වගේ හිටියා. හරිද? එතකොට ඊට අමතරව කොළඹ වැඩිම ඒ ගානක් තිබුණේ හැමදාම මගේ ක්ලාස් එකේ. මට හොඳට මතක සිද්ධියක් තමයි ලංකාවෙන් ඒ 90ක් තියෙනකොට හරිද? ලංකාවෙන් ඒ 90ක් තිනකොට ලංකාවෙම ඒ 90ක් තිනකොට ඒ 9ක් තිබුණා මගේ පන්තියේ. ලංකාවෙන් 90ක් තිනකොට 9ක් මෙතන සැසිප් එකේ. ගුරුවරුන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි ළමයි දැනගන්න ඕන ඒ ලෙවල් විභාගේ වෙනකම්ම ඉන්නේ නැතුව චුට්ටක් හොයන්න. OS පාඩම නිකන් බලන්න. ලොජික් ගේට්ස් වල කන්ටෙන්ට් එක බලන්න. හાર્ඩ්වෙයාර් වල කන්ටෙන්ට් එක බලන්න. නෙට්වර්කින් කන්ටෙන්ට් එක බලන්න. ඒක නැතුව ඒකක් ගන්න බෑ. කට්ටිය කරන්නේ ඔහොම ඉන්නවා රැවටිලා ඉන්නවා අවුරුද්දක් දෙකක් විතර ඉන්නවා අන්තිම මාස 6 පේපර්ස් කරන ගමන් තරු විසි වෙන්නේ හරිද පාස් පේපර්ස් කරන්නේ නැහැ ගොඩක් කට්ටිය මොඩල් පේපර්ස් කියලා කරන්නේ ඒවෙන් අර කෑලි අයින් කරලා දින්නේ පාස් පේපර්ස් කරන්නේ නැහැ ගොඩක් කට්ටිය පේපර් ක්ලාස් කරන්නේ නැහැ ICT වල මං කියන්නේ හොඳට හොයලා බලන්නකෝ සිලබස් එක කව ගන්නවද කියලා පාඩම් 13ම රෑන්ක්ස් මැද වෙනතුරු එකක්වත් දාලා නැහනේ ඒත් මට සද්ද නැතු ඉන්නකොට මට එක අවාසි පුදුම තරම් රෑන්ක්ස් ප්‍රමාණයක් මම හදලා තියෙනවා පහුගිය අවුරුදු වල මෙහි කොච්චර රෑන්ක්ස් ආවද කියලා ඉස්සර මට ඔක මාකට් කරන්න දෙයක් නැහැ කොහොමද මං ගාවට එන්නේ මේක කවුරුත් නැහනේ ඉතින් කොහොම හරි ඔයා දන්නව පන්ති තත්ත්වය මොකක්ද කියලා පණිවිඩය කියන්න එහෙම අයට 4 වෙනිදා පටන් ගන්න සෙසිප් එකේ 4 වෙනිදා හෝමගම ළමෙක් නම් 5 වෙනිදා පටන් ගන්නවා සුසිප් කගේ ක්ලාස් ටික ගම්පහ ළමෙක් නම් 8 වෙනිදා පටන් ගන්නවා 8 ඉරිදා ඒ වගේම පාදුක්කේ ළමෙක් නම් පාදුක පොත්ගුල ඉන්ස්ටිටියුට් එකේ පටන් ගන්නවා ඒ 5 වෙනිදා
ඒ විදිහට තියෙනවා. ඉතින් වැඩි විස්තර ඕන නම් hotline number එකට message එකක් දැම්මට පස්සේ නැත්නම් call කරාම පස්සේ දැනගන්න පුළුවන්. online එක පටන් ගන්න ලබන සතියේ. හරි online එක උත් තියෙන 28